අද අපි මේ සූර්ය බල ශක්ති පද්ධතිය ඇතුළේ තියෙන සැඟවුණු කතාව ගැන ඉක්මන් විග්‍රහයක් කරමු. හදිසියෙම බැටරියක් ඔෆ් වුණොත් ඒක කැඩිලා නෙවෙයි. ඒකෙන් කියන්නේ බැටරිය ලොකු අනතුරකින් බේරුණා කියන එකයි. මුලින්ම අපි පද්ධතියේ මාංශ පේශිය ගැන බලමු. ඒ තමයි අධි සහ අවම වෝල්ටීයතා බැටරි. අධි වෝල්ටීයතා පද්ධති රත් වෙනවා අඩුයි, කාර්යක්ෂමතාව වැඩි. ඒ නිසා විශාල ගෙවල් වලට මේවා ගොඩාක් ගැලපෙනවා. ලොකු ධාරිතාවක් හදාගන්න අපි මේ බැටරි කුෂ්‍ය ප්‍රධාන ක්‍රම දෙකකට එකිනෙක සම්බන්ධ කරනවා. ශ්‍රේණිගත කළාම වෝල්ටේජතාව වැඩි වෙනවා. හැබැයි සමාන්තරව සම්බන්ධ කළාම පද්ධතියේ ක්‍රියාකාරී කාලය තමයි ඉහළ යන්නේ. හරි. දැන් මේ ඔක්කොම පාලනය කරන පද්ධතියේ මොළය දිහාට හැරෙමු. ඒක තමයි BMS එක. බිඳ වැටීම් සහ ගිනිගැනීම් වලින් මුළු පද්ධතියම බේරගන්න ඉන්න සුපිරි ආරක්ෂකයා තමයි මේ බැටරි කළමනාකරණ පද්ධතිය. කෝෂ බැලන්ස් කරන එකේ ඉඳන් උෂ්ණත්වය වෙනකන් හැම දෙයක්ම BMS එකෙන් නිරන්තරයෙන්ම මැනලා බලනවා. ඒත් ඉන්වර්ටරයයි බැටරියයි වෙනස්ම බ්‍රෑන්ඩ් එකකින් ආවොත් එතනදී මොකද වෙන්නේ? බොහෝ වෙලාවට මේ උපාංග අතර කතාබහ නැති වෙන්නේ නොගැලපෙන පින් හරි මෘදුකාංග ප්‍රොටෝකෝල් ගැටලු හරි නිසායි. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එක එක නිෂ්පාදකයන් sannivedanayට පාවිච්චි කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් පින් රටාවන් වීම. හැබැයි වාසනාවකට මේ උපාංග දෙකම පයිලන් ප්‍රොටෝකෝලයට හැදුවම ඒක නියම පරිවර්තකයක් වගේ වැඩ කරනවා. දැන් sannivedanaya හොඳටම තියෙද්දිත් පද්ධතිය එකපාරටම ඕෆ් වුණොත් ඇයි එහෙම වෙන්නේ? ඒම විසන්දි වෙන්නේ දරුණු අනතුරක් වෙන්න ගිය නිසා මේ පද්ධතිය මොළයේ ක්‍රියාත්මක වෙලා ඒක නැවතුවා කියන එකයි. උදාහරණයක් විදිහට සූර්ය චාර්ජරයේ අවුලකින් බැටරි වලට හානි වෙන එක අධි වෝල්ටීයතා ආරක්ෂාව මගින් වළක්වනවා. ඒ වගේම අධික රස්නේදී හරි සීතලේදී හරි බැටරිය අනතුරක් නැතුව තියාගන්න උෂ්ණත්ව ආරක්ෂාව උදව් වෙනවා. ඉතින් මතක තියාගන්න ට්‍රිප් වුණු BMS එකක් කියන්නේ ලොකු විනාශයකින් අපේ බැටරිය බේරගත්තා කියන එකයි. අවසාන වශයෙන් හිතලා බලන්න මේවා ඇත්තටම ආරක්ෂිත වෙන්න නම් උපාංග ඔක්කොම එකම භාෂාවකින් කතා කරන්නම ඕනේද?